අපරාධ මේ සත්තු වගේ කෑම කාලා තියෙන්නේ. කවුද මෙහෙම දාගෙන කමු කිව්වේ? එයාට බයමු අපි. පිඟන් ඕනත් නම් අපිට ගමන්න මේ දෙවුනේ. ඔව්. ජනනි අස් කරනවා. ජනනි අස් කරනවා. මේ කාලා තියෙන සත්තු ටික. හසිනි ආයි කියන්නේ. Hai. හයි. අම්මා සීරි ගස්ලා. තාරිනි ගස්ලා බලනවා. අස්ලා බෝල ඇටයින් කරන්න කිව්වම ඇටයින් කර කර එක එකට හේතුව කියපන්. අනේ මම ඉතින් මම අතින්නේ අයින් කරා. ඒක ඩවුන් ලගිල්වා. අම්මෝ ඒ ගස්ලා පොඩ්ඩක් තියලා. ඒ ගස්ලා බේකේ ලොකු මට බලන්නකෝ. ඔයා පරක්කොයි කන්නවද? අද vlog එක කෙටි ඊටම මේ ඉන්නේ තරණි ගියාත් මේ තරණි ගියාත් මේ යන්නේ නම් මොකක්ද තරණි ලෝකේ මේක මේ අටපට්ටමට වගේ දැම්මේ ඊළඟටවත් කපන්න පුළුවන් මේ අටපට්ට ගල්ගොම්මේ සරන් නිසා අටපට්ටමට දැම්මේ කියයි ලෝකේ ලොකුම ගස් ලැබු කොමඩෝ මේ ගස් ලැබුත් මරු බයික් එකට රතු පාට ගස් ලැබු සිරාවටම ගස් ලැබු කොමඩෝ මේ දෙක මරුවා හරි හරි උඹ ඩ්‍රින්ක් ගන්න නැහැ නේ ඉතින් ඔයා මෙයා අපේ අමද්දේව සංගමේ සභාපති ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු කවුද උඹද මේ ලෙල්ල ඇරලා නැද්ද බා ඇරලා නෑ බා අමතක වෙලා අබ්බෝ මූඩ පොඩි කාලේ නම දුන්නට මොලේ දෙන්න අමතක වෙලා ඔව් බලපංකෝ අන්න වෙන්න ප්‍රවියා වෙන්න දැන් නෑම කතා කරලා මොලේ නෑ එපා කියන්නේ කී දෙනෙක් එපා කිව්වද කොහමද දරුගේ ආස එපා කියන වැඩ කරන්නේ ඔව් ඔව් අපිට ඉන්ටර්විව් එකක් දෙන්න මේ ජොබ් එකෙන් අස්සුනේ එක්කෙනා. අම්මට සිරි ඒ කෑලි දාන්න නෑ මේකේ හරි මට බොහොම ඉල්ලා යන්න එපා වා අස්තර කිසිම දෙයක් ඒක දුන්නේ නෑ ඇත්තට මේ මේ ඕවලා දාන්න එපා ඊට පස්සේ ඔය පිස්සු ගේමක් ගහමු ප්‍රවියා ගායකයෙක් කරන්න හදන්නේ සතුකනේ ප්‍රවියා බලන්න වෙන්න හරි දවසක් කියලා ආඩිස් කෙනෙක් කියලා දෙන්න කියන්න බෑ ප්‍රවියාගේ සින්දුවක් තියෙන්නේ ඔයාලට ඕන නම් කියන්න අපි දාන්නම් channel එකේ නේවා ඔබ ගේපදේ මගේ කතාව මීටර් දිගයි ඒක මම මගේම ප්‍රසංගයකින් කියන්න මම කවදාද කියන්නලා කියලා එදාට කස්තුරි උඹට ඇන්නේ කස්තූරියටත් ගහනවා අපි කොහොමරි මූව ජනප්‍රිය කරලා ගමුනේ ඔව් මේ ඉන්නේ අනාගත දරුවා බ්ලොග් එකේ කට්ටපන් විතර බ්ලොග් එකේ පැත්තේ සින්දුවක් දෙන්න දාපන් අස්ති වගේ වෙනවා මේ දැන් ප්ලේ වෙයි මෙයාගේ සින්දුවක් අස්ති වගේ වෙනවා ඊට පස්සේ සින්දුවක් කියනවා ෆෝන් එක බලන්න thank you සාසිසිලයි එච්චර කෑලි දාන්න බෑ මට කැප් කට්ටේ එහෙම වුණොත් මේක චතු කෑලි කියලා හදාගන්න වෙන්නේ එන මාසෙ විතර වීඩියෝ ටිකක් මේ ඕකනම් දාන්න එපා මොකද්ද ඔය ඌවා අද කියපේවා ලක්ෂපති කියලා ඉන්න කැමරා අපේ කෙරවලේ චතුක ඉන්නවා ඊට පස්සේ යසිරු ඉන්නවා ඊට පස්සේ ඔව් චුලක්ෂිදී ඉන්නවා ඊට පස්සේ ජනනී ඉන්නවා එතනින් හැබැයි හසිනී ඉන්නවා මේ මූ ගස් ලබ්බා ඉන්නවා ගස් ලබ්බු හසිනී ඉන්නවා තාරිනී ඉන්නවා කලින්දු ඉන්නවා ගරුක ඉන්නවා ප්‍රවීන් එතන මැද්ද ඉඳලා ගියේ තව අපේ ඉමේසුයි සදීෂයි ඉතල ගියා
ඉමේෂ කොළඹම ගියාද දන්නේ නැහැ මම ඊට තම්නේල් එකට දාන්නේ මොකද්ද දාන්නේ නෑ හරියට ගස් ලඟු කන්නේ කොහොමද ඉගෙන ගන්න දැන් ආයි ඉමේෂ්ට අපි යන්නේ දැන් අපි කැපෙන්න යන්නේ කොල්ලෝ ටික චතුර බායි කියපන් කවද තම්නේල් එක හදලා එවන්නේ ඇයි බං අපි යන්නේ නේ මේස් එහෙනම් බායි කියන්නේ ආයෙ වඩා අනවශ්‍ය වීරු කරන්නේ නැහැ අපි මොනවද දාන්න බා කියන්නේ ඈ රවියා බායි කියපන් චතුක බායි කියපන් බින්ගිරිය රේකාණියගේ මේ සෙරප්පු තියෙන ඒවා දාන්න එපා ඔරිජිනල් කියන්නේ මොනවද බින්ගිරිය රේකාණිය මේ ඔය රුපියල් 5000 දීලා ප්‍රොජෙක්ට් එකක් ගන්න හරි බායි කියන්න ගර්ල්ස් අපි යන්නේ මේ මල් හම්බෙලා කට්ටියට උපන්දින මෙයාටත් කේක් කැපුවා ආයේ මෙයාටත් කේක් කැපුවානේ මෙයාටත් කේක් කැපුවා මල් හම්බෙලා මල් හම්බෙලා මට කපන්න හිටියා මට කපන්න හම්බුනේ නැහැ එහෙම කියපන් ඉමේජ් මේරිය ස්ට්‍රෙස් එකේ ඉන්නේ working stress නේ බා working stress ඒක තමයි plan කරනවා මේ දවස්වල මොනවාද plan ඉන්නේ අපි ඒවා ඉස්සරහට කියන්නන්නේ එහෙනම් සුරංග bye bye එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙන්නයි මේස් ඊළඟ එකට ඔයා ඉදීද ඉන්න අනිවාර්යෙන් අපි ඊළඟ vlog එක ළඟදිම දානවානේ මේ තියෙන්නේ ඔව් යා මේ තියෙන්නේ අපේ සගයා GW1169 මේවා පොඩ්ඩක් හොදන්න හොරයි මෙයා වතුරට බයයි මෙයා පීනසේ පේනවනේ මේ පේනවනේ එච්චර නෑනේ ඒක තමයි